unbound traveler. O-level ඉවර වෙලා A-level වලට කොමස් කරන්න ඉන්න ඔයා. එන්නම ඕන ඔන්ලයින් accounting පන්තිය. 2028 නව පන්ති ආරම්භය. දර්ශන බණ්ඩාර. වැඩි විස්තර දැනගන්න 074 076 1915ට 2028 ලෙස WhatsApp මැසේජ් එකක් දාන්න. නේනම් අපි වැවතැන්න කඳවුරු භූමියට පටන් ගන්න පාරට ඇතුල් වුණා. එතන ඉස්සරහට යන්න තියෙන්නේ ඔෆ් රෝඩ් පාරක. අපි ගිහින් බලමු. බලන්න මාරම ලස්සන ටර්බන්ටයින් බස් ගොඩක් තියෙනවා. දැන් වෙලාව හවස 4ට කිට්ටුයි. එහෙන් ආවේ දවල් 12ට විතර නුවරින් ආවේ. අපි වැවතැන්න අද කැම්ප් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. බලමු අද රාත්‍රියේ කොච්චර සුන්දර වේවි කියලා. දැනට නම් වැහිබර කාලගුණයක් නැහැ. රැට සමහරක් විට වැස්ස අජහැලෙන්න පුළුවන්. අපි වැස්ස බලාපොරොත්තු වෙන්න තමයි ආවෙත්. මොකද මේ දවස්වල මෙහෙට තියෙන වර්ෂාපතන ඉච්චර හොඳ නැහැ. ඉතින් මාත් එක්ක ඉස්සරහට එකතු වෙනවා මගේ යාළුවා නදීජ. නදීජ මම හඳුන්වලා දෙන්න ඉස්සරහදී. කතා කරන්න බෑ මේ යන්නේ ඔෆ් රෝඩ් පාරක. එහෙනම් කඳුරු භූමිය දාගෙන අතුල් වෙලා බලමු කොච්චර ලස්සන දැන්ද තියෙන්නේ. කට්ටිය වැවතැන්න ගැන කතා කරනවා. වැවතැන්න මේ දවස්වල ටිකක් ප්‍රසිද්ධ වෙන්නේ. ඊට කාලයකට කලින් මම වැවතැන්නට ආවා. දැන් අවුරුදු 4කට 5කට විතර කලින්. ඒ දවස්වල නම් මේ පාර මෙහෙම තිබ්බේ නැහැ. ඊට වඩා ටිකක් අබලන් වෙච්ච පාරක් තිබ්බේ. දැන් නම් සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙන වාහනයකට යන්න පුළුවන් වෙන්නේ. අපි බලමු එන අපේ ගමනාන්තය වෙත ගිහිල්ලා. So you can go kick rocks, I'ma stack bricks up, build what I want to make. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks, I'ma stack bricks up, build what I want to make. Yeah, I'ma do it my way. වැවතැන්න කඳවුරු භූමියට අපි ඇවිල්ලා ඉන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන්. පැත්තේ කබානකුත් තියෙනවා. ඉන්නවා ඔයාලා දැකලා හුරුදු යාළුවෙක්. අයියෝ නදීජ. ඉතින් අපි දෙන්න තමයි ආවේ. මේ කඳවුරු රාත්‍රියක් ගත කරන්න. බලමු අද රෑ අපි කොහොමද මෙතන ගත කරන්නේ. මාරම ලස්සන සුන්දර පරිසරයක් තියෙන මේ හරි. එහෙනම් අපි ඉස්සරහට යනවා වතුර හොයාගෙන. රෑට ඉන්න අපිට වතුර ඕන. ඉතින් වතුර හොයාගන්න පියන්න වලලයට. ගන්නකො මාර්ග ලස්සන තියෙනවා. ඔයාලා දකින්නදී අපි ආපු ගමන මම ඊට කලින් ඔයාලට දැම්මා. ඉතින් බලන්න මාර්ම ලස්සන view එකක් තියෙන්නේ. වැවතැන්න කිව්වම ගොඩක් කට්ටිය දන්න තැන. බලන්න මේ පැත්තෙන් තියෙනවා මාර්ම ලස්සන තනි ගහක්. මේ ගහ
උලකට මාරු විදියට මේ ඈතට දිස්සෙන්නේ. ඉතින් ඒත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මේ පැත්තෙන් තියෙනවා වික්ටෝරියා ජලාශය. ඉතින් අපි අද රෑ මෙතන ගත කරනවා. අපි ඊට කලින් රෑ ගත කරන්න කලින් අපි අපේ ටෙන්ට් එක ෆික්ස් කරගන්න යන්. ඉස්සරහින් ටෙන්ට් එක ෆික්ස් කරගන්නවම ඉතින් එතකන් රැඳිලා ඉන්න අපි බලමු මේක සොඳුරු සංචාරයක් වෙයි. අපි යමු ඉස්සරහට එන. අඳුර වැටීගෙන එනවා. අපි අඳුර වැටීගෙන එන්න ප්‍රථමයෙන් අපි රෑ මේ බොන්ෆයර් එක පත්තු කරගන්න ඕනේ. ඉතින් ඊට ටිකකට කලින් අපි ගියා දර හොයාගෙන මේ පැත්තේ තියෙන කැලේට ගිහිල්ලා දර ටිකක් හොයාගෙන අපි ගිනි මැලේ ෆික්ස් කරගත්තා. මම ඒකේ වීඩියෝ ටික ඔයාලට දාන්න. ඉතින් මාරම සුන්දර ලස්සන සොඳුරු සංචාරයක් වෙයි මේ වැවතැන්නේ අපි ගත කරන අද රාත්‍රිය. ඉතින් ඔයාලත් රැඳිලා ඉන්න. මට පුළුවන් විදිහට මම ලස්සන කැප්චර්ස් ඔයාලට අරන් එන්න. එහෙනම් රැඳිලා ඉන්න. අපි යනවා මේ පැත්තට මේ ටෙන්ට් එක තියෙන තැනට. එහෙනම් කොහොම මම මාත් එක්ක ටෙන්ට් එක ෆික්ස් කරලා දින තැනට. ඉතින් වැවතැන්න ගත්තාම වැවතැන්න කියන්නේ ගොඩක් කට්ටියගේ ප්‍රචලිත කඳවුරු භූමියක්. ඉතින් මේ දවස්වල ගොඩක් කට්ටිය එන යන තැනක් තමයි වැවතැන්න කියන්නේ. අද ඒක තමයි ප්‍රසිද්ධ වුණේ. ඉතින් මේ වැවතැන්න මීට ගාන අවුරුදු මම හිතන්නේ 4කට 5කට විතර කලින් වැවතැන්න කැම්ප් කරන්න කට්ටිය ආවා. ඒත් මෙච්චර මේ තරම් මේ ප්‍රසිද්ධ වෙලා තිබ්බේ නෑ වැවතැන්න කඳවුරු භූමිය. ඉතින් අද අපි දන්නේ මෙතන ඉන්නේ. මොකද අපි තෝරගත්තේ අද වීකෙන්ඩ් එකේ දවසක් නෙවෙයි වීක් දවසක්. ඉතින් බලන්න කට්ටිය ගොඩක් ඉන්නවා මෙන්න මේ පැත්තට වෙන්න සංචාරය කරන්න ඇවිල්ලා. අපි ටෙන්ට් එක මෙන්න මේ පැත්තෙන් තමයි ෆික්ස් වෙලා තියෙන්නේ. අපි එහෙනම් බලමු. අපි දැන් ටී එකක් හදා ගන්න ඕන. ටී එකක් හදාගෙන අපි රෑ වෙලා කෑම ටිකක් හදාගෙන කාලා බීලා මේ සොඳුරු කඳවුරු භූමියේ ලස්සන දවසක් ගත කරන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලත් එකතු වෙලා ඉන්න මාත් එක්ක අපි බලමු මොකද වෙන්නේ කියලා අද රෑ. වෙලාව හවස 6:00ට විතර ඇති. බලන්න මාරුම නිදහසක් දෙන්නේ. ආවට බලා ගන්න පුළුවන් මේ පැත්ත අහස මේ වෙනස් වෙලා තියෙන දේ බලන්න. නේ රත්තරන් පාටට දිස්සෙන්නේ. මේ පැත්තෙමුත් ඒ වගේ. මෙතින් පල්ලෙහා තියෙනවා වැව. ඉතින් මේ මම විතරයි දැන් තනියෙන් ඉන්නේ. නදීජ ගියා පල්ලෙහාට කැම ටිකක් අරන් එන්න. මොකද අපි අද කණ්ඩ හිතාගෙන ඉන්නවා මැගී නූඩ්ල්ස්. ඉතින් ඒකට ඕන කරන බඩු ටිකක් මේ ගේන්න නදීජ ගියා පල්ලෙහාට. ඉතින් එතකන් මම පොඩ්ඩක් මේ පැත්ත ඇවිදලා කරලා ඉඳාසේ ඉන්නේ කියලා තමයි බැලුවේ. බලන්න මේ ගස්සේ මේ මාර්ව ලස්සනක් තියෙන්නේ. මේ ෆයිනස් ගස්සේ
අපි යමු පොඩ්ඩක් පල්ලෙහාට මේ පාර දිගේ. ඉතින් බලන්න මේ සබාදම වෙනස් වෙන විදිය මම ඔයාලට ටිකකට කලින් පෙන්වුවා නේද අර මේ ඉරත් එක්ක වලාකුළු මාළම ලස්සනට උඩට දිස්සලා දිනවා. ඉතින් දැන් බලන්න මාරම කළුවරක් තියෙන මේ හරියට මේ. මෙතනින් තමයි කෙලින් උඩට යන්න තියෙන පාර. ඉතින් මම චුට්ටක් පල්ලෙහාට ආවා. මේ ලස්සන පොඩ්ඩක් මට තනියෙන් බලන්න ඕන කියලා හිතුණා. මම ඒකයි ටිකක් පල්ලෙහාට ආවේ. මෙතනින් පල්ලෙහා ටිකක් අඳුරුයි මේ බලන්න. මෙහෙම තමයි ඉස්සරහට එන්න තියෙන්නේ. ඉතින් පල්ලෙහා ඉඳන් උඩට එනකොට ටිකක් අඳුරුයි මේ ටික. මෙතන බලන්නකෝ. ඔයාලට පෙන්වන්න ඕන මේක. ඉස්සරහ බලන්නකෝ. මේ හරියෙන් මීදුම පල්ලෙහාට වැටෙනවා. මේ හරියෙන් තමයි වැව තියෙන්නේ. ඉතින් මේක දිහා නිකම් බලන් හිටියත් හිත නිදහස් වෙනවා. කියන්නේ හිතට මාරුම සැනසීමක් තියෙන. සබාදාමත් එක්ක ගෙවෙන තප්පරේ වුණත් කෙනෙක්ගේ හිතක් නිවෙන්න, ඒ වගේම ප්‍රශ්න අමතක වෙන්න, ඒ වගේ දෙයකට ඉතින් මේ වගේ තැනකට ආවම මේ දේවල් නිකම්ම නැති වෙලා යනවා. ඉතින් බලමු ඉස්සරහ. මේක සොඳුරුම සංචාරයක් වෙයිද බලාගෙන ඉමු. ඉතින් දැන් රෑබෝ වෙලා තියෙන්නේ. අපි ගිනිමැලේ මේ පැත්තෙන් වික්ස් කරලා තියෙනවා. දැන් ඔන්න අපි ගිනිමැලේ පත්තු කරගන්න තමයි යන්න ඕන. නදීජ මෙන්න මේ පැත්තෙන් ගිනිමැලේ පත්තු කරන්න යන්නේ. මංගල දැල්ල පත් වෙලා තියෙනවා. හරි හරි වත්. අපි දැන් ගිනිමැලේ පත්තු කරලා අපි දැන් හදා ගන්නවා ටී එකක්. ටී එක හදාගෙන අපි හදනවා පස්සේ තව ටිකක් රෑ වුණාම රෑ කෑම. ඊට කලින් බලන්න අපේ බොන්ෆයර් එක මෙතන මාර ලස්සන විදිහට ෆික්ස් වෙලා තියෙනවා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. හරි 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 බඩුවර ඔයපත් වෙන්න රුබ්බඩු. අපි දැන් රෑට තේ එකක් හදාගන්න යන්නේ. නදීජ ඉන්නවා. නදීජ ටෝච් එක ගන්න ගමන් ඉන්නේ. රොටියක් සෙට් වුණා. අපිට රොටියක් සෙට් වුණා. මේ ආපැත්තේ ඇන්ටිලා වගේක් අද කැම්ප් කරන්න ඇවිල්ලා ඒ කට්ටිය අපිට රොටි දුන්නා. කියපන්කෝ ඇයි එහෙම දුන්නේ කියලා. එහෙම දුන්නේ මොකද දන්නවද හේතුව? මම මෙන්න මේ ලිප දාලා ඇවිල්ලා. මෙන්න මේ තියෙන මේ ලිප මට අමතක වුණා. ඊට පස්සේ ආපැත්තේ කට්ටියකින් ඉල්ලගත්තේ. දැන් අපි තේ එක හදන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. මෙන්න මේ පැත්තෙන් වතුර උණු වෙන ගමන් තියෙන්නේ. පියනම් තේ කදාගමු. රොටිය රහය වෙయ్య. දැන් අපි රොටි සමග තේ එකක් ගහන්න යන්නේ. අපේ රොටිය බයි එහා කැම්පින් සයිට් එකේ ආන්ටි. ස්පොන්සර්ඩ් බයි එහා කැම්පින් සයිට් එකේ ආන්ටි. අපේ තියෙනවා ඉන්න තියෙන අපේ රොටි තියෙනවා, චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා. එතන තියෙනවා තේ දෙක. තේ නෙවෙයි ඒවා මේ
කෑම්පිං වලට ආපු ආවේනික වෙච්ච වෙනම තේ ජාතියක් ඒක. ගෙදර හදනේ වනේ. මේ ගෙදර හදනේ වලට රහයි. රයිට් එහෙනම් අපි තේකේ රස බලමු. ඩොබ්බඩු නදීන අපේ තේක සුපිරි තේක බොන්න වරේ නදීජ අපි තේක බීලා අපි හදමු රෑකෑම රෑකෑමට අපි හදනවා සොසේජස් තමග කොත්තුමි බලන්න කටේ පැත්ත සම්පූර්ණ කිසිම දෙයක් පේන්නේ නැහැ. මෙතන කෑම් සයිට් එකක් තියෙනවා. මෙන්න මේ පැත්තට වෙන්න. මෙතන එකක් තියෙනවා. සම්පූර්ණ ඔක්කොම මීදුවෙන් වැහිලා ගිහලා තමයි තියෙන්නේ. රයිට් එකෙන් අපි තේකුත් හදාගත්තා. කණ්ඩ කියලා හිතුවා කණ්ඩ බෑ ඇත්තටම මේ මහන්සිනේ බං. මේ අර අපිට දුන්න රොටියට නදීජ කාලා පේනවනේ බඩත් එක්ක ඉදිමවාගෙන ඉන්නේ. කේස් අපි ඒක නිසා දැන් නිදා ගන්න තමයි දැන් වෙලාව රෑ 11ට විතර ඇති. අපි හෙට උදේම ලස්සන සන්රයිස් එකකින් මුණ ගැහුවා එහෙම. එහෙනම් දැනට ගිහින් එන්න හැමෝටම good night. goodbye goodbye කියපන්. goodbye goodbye නේ goodbye කියපන්. bye හරි good night එන හැමෝටම. සුබෝදෑසනක් වේවා හැමෝටම. ඉතින් ඊරෑ දකින්න දිවාල අපි මෙතන ලස්සන කඳවුරු රාත්‍රියක් ගත කරා. ඉතින් ඔන්න අපේ දෙවනි දවසේ තමයි අද පටන් ගන්න වෙන්න තියෙන අපේ ටෙන්ට් එක. ඉතින් බලන්න මෙන්න මේ පැත්තෙන් තව ටිකකින් ඔයාලට බලා ගන්න පුළුවන් සන්රයිස් එක. හැබැයි වෙනද තරම් ලස්සන සන්රයිස් එකක් නම් මම හිතන්නේ බලන්න පුළුවන් වෙයි කියලා. මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. අපි බලමු නවඩිකේ ඒත් එක්ක අපි යමු ඉස්සරහට. මෙන්න මේ පැත්තට බලන්න මේ පැත්තේ තියෙන සම්පූර්ණ ඒරියා එක මාර්ම ලස්සන විදිහට අපිට බලා ගන්න පුළුවන්. බලන්න ෂා මොකද ඔබේ වලාකුළු දීරේ වැහිලා ගිහිල්ලා ඉන්නේ. ඉතින් නදීජත් ඉන්නවා. නදීජ good morning. සීතලද හහා බලන්න අසහන තින්නේ නැත්ද? රාශියක් තියෙනවා. මෙන්න මේ හරිය ගත්තාම නක්කස් කඳු පන්තිය මේ ටික. මේ පැත්ත වික්ටෝරියා ජලාශය. ඉතින් අර පැත්තට ගත්තාම නුවර. මේ ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් බලන්න අර ලස්සනක් තියෙන්නේ.
රයිට් එක අපි යමු නැත්තර දැන් අපි හදාගන්න ඕන තේ එකක් ඊරෑ මොකද අපි කෑවේ නෑ අද අපි කෑම හදාගන්න ඕන කෑම හදාගන්න කලින් අපි තේ එකක් බීලා එහෙනම් අපි යන් ටෙන්ට් එක තියෙනවා නැත්තර ඕලෙවල් ඉවර වෙලා ඒලෙවල් වලට කොමස් කරන්න ඉන්න ඔයා එන්නම ඕන ඔන්ලයින් accounting පන්තිය 2028 නව පන්ති ආරම්භය දර්ශන බණ්ඩාර වැඩි විස්තර දැනගන්න 074 076 1915ට 2028 ලෙස WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් ඒ සන්රයිස් එකත් බලාගෙන වටයක් කරගිලා එන්න මේ පරිසරයේ සුන්දරත්වයත් විඳගෙන මම යනවා ඉස්සරහට. බිස්කට් විදාගෙන ෆ්‍රෙෂ් මිල්ක් දාලා කවලම් කරගෙන ඒ ඇති. එතකොට හොට් චොක්ලට් තමයි. උඹලා කඩෙන් බොන්න තනිකර ස්කෑම් එක. අපි දැන් උදේ කෑම එක හදාගත්ත අපිට කන්න දිනවා. නූඩ්ල්ස් තියෙනවා, සොසේජස් තියෙනවා. ඒ කන්නේ ඉතින් උදේ කන්න ගියාම මොකද තමයි වෙන්නේ. එහෙනම් අපි කමු. අපි දැන් කණ්ඩායි යන්නේ. තියෙනවා. ප්ලාස්ටික් එකකද? ඕව. මාර්මලයි. ඔබ්බඩු. නේනම් අපි වැවතැන්න කඳවුරු භූමිය සම්දෙන්න යන්න ඔන්න අපි ඊයර කැම්ප් කරපු තැන කිසිම කුණු බින්දුවක් තිබ්බේ නැහැ. ඔක්කොම අපි සුද්ධ කරා. ඔයාලටත් බලා ගන්න පුළුවන් ඉතින්. මම නදීජත් ඉන්නවා සාක්ෂි සාක්ෂි වලට නදීජ ඉන්නවා. ඉතින් මේ ඔයාලත් ආවොත් අනිවාර්යෙන් මේ වැවතැන්න කැම්ප් කරලා කුණු බින්දුවක්වත් තියන්න එපා. අපිත් මේ මෙතැනට දාලා කුණු ටික පිච්චුවා. ඉතින් අපි මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න. අපි යනවා තව ලස්සන හැංගිච්ච තැනක් තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ කියන්නම් කොහෙද ඒ තැන කියලා. ඔයාලා දන්නේ නැති තැනක්, ගොඩක් කට්ටිය යන්නේ නැති තැනක්. ඉතින් එතෙන්ට ගිහිල්ලා කියන අපි කොහෙටද යන්නේ කියලා. එතකන් වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි යමු මේ පාර දිගේ කෙලින්ම පල්ලෙහාට. ඔන්න ඉතින් අපි වැවතැන්නට දෙන සමුදීලා පල්ලෙහාට යන ගමන් ඉන්නේ. ඕෆ් රෝඩ් පාරේ අපි පල්ලෙහාට යනවා. මෙතනින් පල්ලෙහාට තව ලස්සන තැනක් තියෙනවා. අපි එතෙන්ට යන්. මම ඔයාලට කැම්ප් සයිට් එකේදී කිව්වා ඒ තැන ගැන වැඩි කවුරුත් දන්නේ නැහැ කියලා. ඉතින් අපි එමීට යන්. ඒ තැන මොකක්ද කියලා බලමු අපි ගිහිල්ලා. මේ ඉතින් අපි ආපු තැන තියෙනවා. මෙන්න ඔයාලත් එනවා නම් මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. මේ ඉස්සරහා තියෙනවා ටිකට් ගන්න තැන. ඉතින්
ඉතින් අපි වැවතැන්න කඳවුරු භූමියට හැරෙන පාර ගාවට ආවා. අපිට දැන් ඉස්සරහට යන්න තියෙන්නේ වෙනම පැත්තකට. අපි යන්න ඕන මෙන්න මේ පාර දිගේ ඉස්සරහට. අපි වැවතැන්නට හැරිලා මෙතනින් ඉන්නේ උඩට යන්න තියෙන්නේ. යන පාර තියෙන්නේ මේ පාරේ තව ඉස්සරහට කිලෝමීටර් 3ක් විතර යන්න තියෙනවා නේ බා. කිලෝමීටර් 3ක් විතර ඉස්සරහට යන්න තියෙනවා. අපි බලමු මේ පාර ඉස්සරහට ගිහිල්ලා. නැති නෝලන්න යම් එහෙනම් අපි යනවා මේ පාර ඉස්සරහට. මේ බලන්න මේ පාර ඉස්සරහට හම්බෙච්ච තියෙන ලස්සන ෆයිනස් ගාසේ ආයක් තියෙනවා. අපි මේ යන්නේ බොහොම දුෂ්කර පාරක් මැදින් තමයි මේ ගමකට යන ගම්මානයකට යන පාරක් මැදින් තමයි අපි මේ යන්නේ. මේ පැත්ත ගත්තාම ටිකක් ජනාකීර්ණ නොවන ගැමි පරිසරයක් තමයි තියෙන්නේ. වගා බිම් කරගෙන මිනිස්සු ජීවත් වෙන. ඔයාලට පේන්න ඇති මම පල්ලෙන් ඉඳන් ගත්ත වීඩියෝස් වල මේ කොච්චර දුෂ්කර පාරක්ද කියලා මේක. බලමු ඉස්සරහට කොයි වගේ තැනක්ද අපිට හම්බෙන්නේ කියලා. කොහොම නමුත් මේ පරිවල ජීවත් වෙන මිනිසුන්ගේ ජීවන රටාව ගැන කතා කරපුවාම බොහොම දුෂ්කර ජීවන රටාවක් තමයි ගෙවන්නේ. පාරවල් දැක්කම ඔයාලට පේනවා ඇති කොච්චර දුෂ්කරද කියලා මේ පාරවල් වල යන්න තියෙන අපහසුතාවය. බලන් ඉමු අපි කොයි වගේ තැනකටද යන්නේ කියලා. ඉතින් ඔන්න මම කිව්ව විදිහට ඔයාලව ලස්සන තැනකට එක්කන් ආවා. කවුරුත් නොදන්න ලස්සනම තැනක්. මේ තැන පොඩ්ඩක් බලන්නකෝ මාරම ලස්සන තියෙන්නේ. වැඩි ජනාකීර්ණ නොවූ සොඳුරු පරිසරයක්. ඉතින් ඔන්න කිව්වා වගේ ලස්සන දැනකට ඔයාලා එක්කන් ආවා. මේ දැන බලන්න. මේ බලන්න. ආරෝ ලස්සන පාර. අපි ආවේ මෙන්න මේ පැත්තෙන්. මෙහෙම ඇවිල්ලා මෙතනින් මම ආවා ඉස්සරහට. අර බලන්න. මේ පැත්තෙන් මට බලා ගන්න පුළුවන් වික්ටෝරියා ජලාශය. ඉතින් මේ තැන තමයි ගෝනගල්තැන්න ලේක් එක. ගෝනගල්තැන්න ගැන කවුරුත් වැඩි අහලා නැතුව ඇති. මෙතන ගොඩක් ජනාකීර්ණ තැනන්නේ පේන ඇති. මොකද මිනිස්සු කවුරුත් නැහැ. තනිකරම යන්නේ වැවත් එක්ක මේ ෆයිනස් කැලේ විතරයි. මේ බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ඇති. ඉතින් මේ තමයි ගෝනගල්තැන්න. මම
කිව්වා වගේ ඔයාලව කවුරුත් නොගියපු තැනකට එක්කන් ආවා. ඔන්න ඉතින් වැවතැන්න එනවා නම් වැවතැන්න විතරමක් නෙවෙයි තියෙන්නේ යන්න. මේ තැනක් තියෙනවා කියන එක මතක තියාගන්න. අපි එන ටිකක් වෙලා මෙතෙන් වෙලා ඉඳලා මේ සොඳුරු පරිසරයේ විඳලා යමු අර පැත්තට. හරි එහෙනම් ඉතින් ඔන්න අපි මේ වැවට සමුදෙන්න යන්නේ. දෙදිනවා. ඉතින් එහෙනම් අපි ඉස්සරහදී හම්බෙමු. තව ලස්සන තැනක් තියෙනවා. එතනදී අපි කතා කරමු. එහෙනම් රැඳිලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක අපි හම්බෙමු වැවතැන්නට යන පාර ගාවදී. ඔන්න එහෙනම් අපි ගෝනගල් තැන්නේ වැවට සමුදීලා අපි ආව ඉස්සරහට. ඉස්සරහට එනකොට ඔයාලට මතක ඇති මම බයික් එකේ එනකොට වීඩියෝ එකක් ගත්තා. මාරම ලස්සන ෆයිනස් කැලයක් තියෙනවා කියලා වැවතැන්න පව කරගෙන එනකොට ඒ ෆයිනස් කැලේ තමයි මම දැන් ඉන්නේ. මේ බලන්නකෝ. මාරම ලස්සනක් තියෙන්නේ. මේ තමයි උඩට යන්න තියෙන පාර. මෙහෙට වැවතැන්නට. ඉතින් සොඳුරු ලස්සන පරිසරයකට අපි ආපහු ආවා. ඉතින් එහෙනම් අදට මම මගේ සංචාරය මෙතනින් නිමා කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලත් එනවා නම් වැවතැන්නට ආවොත් අනිවාර්යයෙන්ම ගෝනගල් තැන්න කියන වැව තියෙන තැනටත් යන්න. එතනත් සොඳුරුම ලස්සන පරිසරයක් තියෙන්නේ. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න. channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. comment එකක් දාලා share කරන්න. ඒ වගේම ඔයාලගේ comment මට වැදගත් වෙන ඉස්සරහට මේ වගේ වීඩියෝ කරන්න. එහෙනම් ගිහිල්ලා එන්න. ඒ වගේම ඔන්න නදීජත් ඉන්නවා. නදීජ නම් සීන් එකේ ඉන්නේ. කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා කියපන්. ඔයාලා කමෙන්ට් ගන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ආය තව වීඩියෝ එකක් එනකන් නොටිෆයි කරගන්න බෙල් අයිකන් එක තියන්න. එහෙනම් බයි. එහෙනම් ගිල්ලන්න හැමෝටම ජය වේවා. ආයෙත් මේ වගේම ලස්සන සොඳුරු වීඩියෝ එකකින් හම්බෙමු හැමෝටම. ජය වේවා. මෙන්න මේ සොඳුරු පරිසරයට සම්බන්ධව